කොත්මලේ රන්බොඩ ගැරණියල්ල ප්‍රදේශයේ බිහිස්තුණු බස්වත අනතුර සිදු වී දින 4ක් ගතවන අද දිනේදී එම ස්ථානයට ඉතා ආසන්නයෙන් අද තවත් අනතුරක් සිදු වුණා. පරම්පරා ගණනක නිවසේ ආරක්ෂක ඔසුගුණය ස්වදේශී කොහොඹ ඔරිජිනල්. විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත සිය ගම් ප්‍රදේශය වන රාජාංගණය බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබූ අතර වෑන් රථය මාර්ගයට පහළින් පිහිටි ප්‍රපාතයට පෙරලී තිබෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් ක්‍රියා කළා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. මොකක්ද උනේ එකපාරට? අපි වාහනේ හිටේවා මෙයාලට මේ පොඩි අයට චුම්බරක් ඇවිල්ලා. ඊට පස්සේ හිටවලා චුට්ටක් වෙලා එතන මෙයාලා ඉතින් ඒව කරගන්න කන්දලා වාහනේ ස්ටාර්ට් කරලා කිලෝමීටර් 2ක් විතර වගේ එන්න නැති. එකපාරම බ්‍රේක් නැතුණා. ඊට පස්සේ මොන වුණාද කියලා හිතාගන්න බැරි වුණා. බන්දු බණ්ඩාරෙ ගිහිල්ලා ගෙදර රාජාංගනේ යන්න යමුගම. අද දෙරන YouTube නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.